හැමෝටම සුබම සුබ දවසක් ඒවගේල් පිළිගන්නවා අදත් මගේ YouTube චානලකට ඉතිං මම මීට කලිනුත් වීඩියක් දැම්ම ඉතින් ඒ වීඩියට සාමානෙන් යස් කිහිල තිබ ඉතින් ඒක ගොඩක් දෙන බලම වපන ගැනකර ඉතින් ඔන්න වාලට අදත් මං වැදගත් වෙන වීඩියක් ගෙනාව ඉතින් ගොඩක්ම වැදගත් වෙන විඩියක් ඉතින් ඔන්න අදගෙනාවේ වාල WhatsApp ඇපලිකේෂන් එක පාවිච්චි කරාට WhatsApp ඇපලිකේෂන එක පුළුවන් සුපිරිම වැඩ කෑලි එකන ටයිපිං රහස් පහක් ගැන වීඩියක් ඉතිම ටයිපිං රහස් විතරක් මනේ ඇතිකෙන ඉතිම අන්තිමට තව WhatsApp එක පොඩි අප්ඩේට ඇතින ඉතින් ඒකත් ම කියන ඉතින් ඒකත් එකුද ම ටයිපින් රහස්ටියකුත් අද කියලදෙන ඉතින් අනිවාරම හිද වීඩිය අවසාන වනතෙක්ම බලනද වීඩියකට දික්වෙන් ඇදවී කියල හිතන රයිටයගේම චාල අලුත් කියෙන අනිවාරයම පල්ල ඇතින සබස්ක්‍රයි බඩ්න කලික්කර බෙල්ලයිගන්න ගෝල් දාරදයගන්නත් අමතක් කරන්න පයන ඉක්මනිම අද වීඩියෝ කර ඕකවෙන්ස්ටිංවාට අදම මුලින්ම පලවෙනි ටයිපින් රහස විදිහට මවාට කියල දෙන්න ඉතින් දැන්වාට ඉතින් සාමනවලමික දන්නවත් දන්නන ඉතින් මං වලද කියල ඉතින් සාමාන්‍යෙන් ඔයා හිතන්න සාමාන්‍යෙන් දැන් ඔයාට වචනයක් ටයිප් කරන කොටවා මැසේජ මොක්කර දනකොට වාට මේ වචනය හයිලයිට් කරලා පෙන්න්න ඕන කියලා ඉතින් ඒ අපිට එක පාට සාමාන්‍ය මැසේජ දාලීම හයිලයිට් කරන්න බෑන් ඉතින් මං අදවාට කිය දෙන්නන්නේ ඉතින් මෙන්න එක කරන ඉතින් ඒකරවා මැසේජ්ජික ඔබන් ඉතින් මමගේ මගේ මෙන්න මගේ චට්ටිකටාව ඉතින් මෙන්න මෙතනද මං කියන විදිහටම කරන්න ඉතින් මෙතනදි හොයාගන්නට මේ ඩිස්පලේගේ පේන විදිහට සිම්බල් එක එන්න මේ පුංචි පොඩි කෑලක වෙදින සිම්බල් එක පරක් ඔබන්න ඒක හරිට පස්ස ඔයා දම මෙතරින් හන ගුඩ් මෝනිින් කියලා ඔන්නමං ගුඩ් මෝනිින් කියලා එහම ගහල වුණට පස කිසිම ස්පේස තියන්න ආයි කලකුණ එක පාරක් ලික්කර ගනවාට පේන ඇති වාට මෙන්න මෙතනදී හරිගටම හයිලයිට් වෙලා එකන වචනම හයිලයිට් වෙලා වට පේන ඇති මේ වගේ වාට සාමාන්‍ය මොහට දෙයක් හයිලයිට් කරගන්න ඕන්නන් මේගෙදී වාටක පෙන්න්න පුළුවන් ඉතින් අනිවාරම මේ ගොඩක් අනි දන්න ඉතින් හරිම පොඩි ටික්ස එකක් තමයි මේක ඉතින් අනිවාර මේක ට්‍රයි කලබන මේක තම අද කතාගන්න පලවෙදි රහස ඉතින් ඉටවසවාට මේක යවන්න පුල ඉතින් පේන හයිලයිට් වෙලා පේන ඉතින් මගේ නිල් පාට වගේ හිද පේන තෙච්චන මටත් හරිට වාට පෙතින පෙරුණ හයිලයිට ඇති වාට මේ වගේ ඕනම වචනයක් හයිලයිට් කරලා වාට පෙන්න්න පුල උදාහරක දෙර මම තාමන හරිටිකක් ටයිප් කරන්නම් ඔකවෙස් පමින් මේ වචන දාගත ඉතින් අද උදසන රැස්වීමක් තියෙනවා කියල තමයි දම ඉතින් අත ප්‍රැස්වීමක් තියෙනවා කියලා ඉතින් ඉතින් බාට මේකෙති සෝරිමට උදෑසන පොඩි වැරදුනා ඉවට මෙත නැති ඇඩ් ස්කූල් ටඩේ කියනවාට මෙතරින් හයිලයිට් කරල වෙන්න පුළුවන් ඉතින් ම කිව විදිට වාටම හයිලයිට් කරගන්න පුළුව දැම එක පාට ටයිප් කරගත්ත විතරයි ඇඩ් ස්කූල් ටඩේ කියන එක තිගන්න බාන්න මං කරල පෙන්න්න නැවතත් ඔයාර සිම්බල්ල එකත හොයාගන්න ඉට පස්සේ ටඩේ සිම්බල් එක දාන්න රයිට් යයිසන් ඇසම්බලි ඇඩ් ස්කූල් ටඩේ ඉතින් වාට පේනද ඒකත් හයිලයිට් වෙලා පේනවා වාට පේනද දැක්කන ඔන්න ඉති මේක තමයි අද කතා කරන පලවෙනි ටයිපින් රහස ඉති අනිවන් ට්‍රයි කලබන ගොඩ කටිමික දන්නන හිද තමයිද ගෙන ඉති අනිවාරයම මේක ට්‍රයි කරල බලන්න ඔකෙන් සිතින් ඊළඟ කතා කරන යන්නේ තවත් වැදගත්ම වෙන ටයිපින් රහසක් ඉතින් ඇත්තටම දැන්වා හිතන සාමනවට ගොඩක් ලොකු ලිස්ට එකක් දෙනවා ඉතින් වාඩම ඩිස්පලේක වෙන මනද මේ පොඩි අඩු දහරනකන් මෙන්න මේ ස්ක්‍රීන් මේ පොඩිමට මේ ඩිස්පලේක එක පෙන්න්න සාමන මේක ලිස්ට එකකොට හදනික ඔයා දැන් නොම්බර ටික දැන් අපි පලවෙනි නම්බරේ දෙම අයිදවෙන් නම්බර දාන්න අයි තුන්ගේ නම්බර දෙම අයි එයා එලිස්ට එකට අදාල එක නම දාන්න ඉතින් ඔයාට හෙම දැන් කරන්න ඔන්න ඉතින් ඔයාට ඔට්ටෝම මේකෙදී නොම්බරින්න විදිහට වාට මේක ලිස්ට් එක හදාගන්න පුළුවන් උදාහරණයක් විදිහට මම දැම් පෙන්න්න රයි් මම දැම් පෙන්න්නම් ඕකේ ඉතින් වාට මෙතනදිත් කරන්න තියෙන පොඩි දෙයක් ඉතින් ඒකත් අනිවාර්ම මේකත් ම මේ කරන විදිහට අනිවාර්ම ට්‍රයි කරල බන් රයි් ඔය මෙතනද දැන් අපේ පලවෙනි අංක ගහගන්න දැන් සාමන අප ලිස්්ටගේ පලවෙනි අංක විදිද ම එක කියල ගහල වෙන්න වෙතරින් ඩොට් එක තියලා එක ස්පේස් එකක් තියන්න එච්චරයි ඊට පස්සේ ඔයාගේ අංකේ ඒගෙන වගේ අවශ්‍ය දේ ගහන්න සාමනය ම මෙතනති බුක් කියල ගහලා ආයි ස්පේස් එකක් තියලා මෙන්න මෙතන අර යටට අරබි යටට යන තියන්න පොඩි මෙන්න මේක පොඩි සලකුණ වට පේනද මෙන්න මේක බරක් ලික්කනවට පේනද ඔටෝම නම්බ 2 කියනෙක වැටන දැන්වාට මෙන්න මෙම කිසිම නම්බරද දයින්න ඕන්නේ ඕන එකක් ගහන්න
පුළුවන් රයි් ද ම මෙත නිදි ගහන පෙන්සිල් බොක්ස් කියල සාමාන්‍ය මෙන්න මේ පොඩිස් පෝලේ බඩු ටිකක් ගහන පෙන්සිල් බොක්ස් කියල ගැහව ආයිස් පේසකත් තිබා යට කිය ඇතිවාට මේ වගේ ඔටෝම නොම්බරන වාට තින්නේ ඕන තරන් ලිස්්ට එකක් වුණත් වාට දාන්න පුළුවන් බොක්ස් පෙන්සිල් බොක්ස් තවමන් හරි අපි පෙන් කියලදා මම පෙන් කියල දාලා අයි ස්පේස් එකක් තිබ්බ අයි දැම්මති මෙන්න මේ වගේට හදාගන්න පුළුවන් අපි දායකත්දා මොනහරි කියලා රයිට හිට පස්සේ අයිස්පේස තිබ්බ පහාව දැකන් වාට මෙන්න මේ වගේ රල යවන්න පුළුවන් රයි් දෙබම එක යව්වා මගේ යවන්නන්ද රයිටවාට පේනති වෙන්න මේ වගේ ගාන්ට දවාට නම්පර ගහන්න ඕන්න ඉතින් වාට ඔටම නොම්බරන්නවා ඒවට ඕනම ලිස්ට එකක් විදිට හදාගන්න පුළුවන් ඉදි මේ තමයි අද කියල දෙන්න දෙවනි ටයිපින් රහස ති අනිවාර මට ඕනම ලිස්ට එකක් මේ විදිට හදාගන්න පුළුවන් දැන්වරම එක ට්‍රයි කරලා බලන්න ඊලකට කියල දෙන්න ෆ්‍රෙන්න්ස් වාට තවත් වැදගත් වෙන ටයිපින් රහසක්ලෙන් සාමන වා හිතනවා මොනහරි වා සාමනි ස්කෝල් වැඩක් මහට සාමානයෙන් වා හිතන්න ඔයාට රචනාවක් යවන්න සාමනින් හැරි ඩොකීමට හැරි මොක්හ වැඩ එකක් යවනක මේ ප්‍රෆිෂනල් විදිට යවාගන්න සාමනිත වටසපින් සාමනිගම්මය මැසේ නිකම්මන යන්න ඉති සාමන ඔයාට වටසප් එක ඉති දන්වත් දන්න මේක ඉතින් පොඩි ට්‍රික් එකක් තියෙන මේකත් ටයිබින් රහසත්තාව ඉති මේක කරගන්න ඇටි දමාද කියතිද මම දැන් වාට උදාහරණකද ම පෙන්න්න මයි කන්ට්‍රි කියන පොඩ්ඩි ඉසේ එකක් ගෙන රචනාවක් ම මෙතෙන් ටයිප් කල යවන්න හදන්න දෙවාට මෙතනති මම් මුලිම මගේ මාතෘකාව ගහගන්නවා මයි කන්ට්‍රි කියලා ගහගන්නවා රයිමයි කන්ට්‍රි කියල ගහලා මම යටට යනවා යටට ගිහිල්ල ඔයා හොයා ගන්න ඕන මං මෙන්න මේ ඩිස්පලේගේ දාන සිම්බල්ල හරි ලේසි සිම්බල්ල හොයාගන්න මේ සිම්බල් එක තෝරගන්න ඊට පස්සවා ස්පේස් එකක් කියලා ඔයා මෙතනින් දැන් වගේ අවශ්‍ය දේ මාටුකාට දාද ටයිප් කරගන්න දැම වට මේක ටයිප් කරලා පෙන්න්න ඕක වෙන් සිති ම ටික ටයිප් කරගත නැතතාව විඩියක වෙලා යන ම ටික ටයිප් කරන යොත්ති මේ තියන මයි කන්ට්‍රි ති මගේ රට ගැන යටතේ මේ තියන විස්තර ටික ට මේක තවද ප්‍රෆිෂනල් විදිට හදාගන්න පුලා මංකින දිර මේක තරන්නේ ඕන මේකවාට ඩොකීමෙන්ට එකුණත් හොඳ වැඩක් හදාගන්න පුළුවන් හොඳට එදම මේක යවනවාට පේන වෙති මෙන්න මෙතිනිකුට මයි කන්ට්‍රි කියලා වැටල තින ඉට පස යටින් වාට පේනදී අපි රටේ ගැන විස්තර ටික වාට පේනවා ඇති මේක ප්‍රෆිෂනල් විදිට ඕර්ම දෙයක්වාට ම කියන විදිට එවිදිට හදාගන්න පුළුවන් කරන්න තියෙන්නේ අරමම කාලින් කියෝ විදිහටම වාට අදාළ මාතෘකාව දැම්ම ඉට පස්සවාට මඟට ඩිස්පලේ එක පෙන්න්නපු සිම්බල් එක දැම්ම ස්පේස එකත් තිබ්බා වචන ටික වාට අදාළ වචන ටික ටයිප් කර ගත ති මේක තමයි අද කතා කරපු ටයිපින් රහසති මේක ගොඩක්ම වන්න ටයිපින් රහස කියෙකින්න අනිවාර්යෙන්ම මේ අනිවාර්යම ට්‍රයි කරලා බාන මේක තමයි අද කතා කරපු තුන්වෙනි ටයිපින් රහස ස් හතරවෙනිගෙන ගොඩකට දන්න එකක් වෙන සාමනෙන් ඔයා වචනයක් මොනහරිකරොත් දැන් අපිට මේකෙති බෝල් කරන ඉතලික් කරන්න දැන් වාට මේකෙති සිම්බල් තෝරගන්න අවශ්‍යතාවයක් වෙන්න ඉතින් වාලක දන්න ඇති දන්න ඇති කටිය තින්නවා එතිමන්දේ දන්න ඇති කට්ටට එක දවන් මේකත් තෝර ගත්තේ ඉතින් මෙතන දවාට දැමට වචනයක් ටයිකරොත් වාට සාමානයර ම කලික යට අමතු සිම්බල් තෝරගන්න ති මෙතන්දේ වගේ සිම්බල් එකක් තෝරගන්න ඕන නැහැ වාට මේ ඩිස්පලේ එක පේන විදිහටම මේ වගේ දේවල් වාට එක ටයිප් මැසේජ්යකින් මැසේජ්යයි ට මේක කරගන්න පොරයිට් උදාහරකතර නැවතත් ම මෙතනින් ගුඩ් මෝනිින් කියලා ටයිප් කරගන්න රයි් ගුඩ් මෝනිින් කියලා ටයිප් කරගත්තට පස්සේ ඔයා මේක සිලෙට් කරගන්න ඉතින් දන්නවා කට්ටිය දන්න ඉට පස්සේ මෙහම සිලෙක් කරගතර පස්සේ මෙන්න මේ ඉරි කෑලි වගේ පෙන්න්නනවා මේක ඔයා කලික් කරගන්න ඉති වාට මෙතනදී බෝල්් කරන්න බෝල්් වෙනවා බෝල්ට් කිවකම් බෝල්ඩ් වෙනවා ඉතින් නැවතතුවාට එක වෙනස් කරගන්න ඕන ආයි මේකම සිලට් කරා වාට ඉතලික් ඕන්නන් ඉතලික් වෙනවා එකන පට රැලේට තියෙන විදිහ ස්ටයිල් එක ඊට පස්සේ වා දැකලති මෙන්න මේකෙදී ස්ටික් තෘත් කියන එක කලික්කාමියන් අර වචන කැපිල වගේ පේනවා ඉතින් වාට ඒකත් සිම්බල් නැතු හදාගන්න පුළුවන් ඉතින් මෙන්න මේ වගේ දේවල්වාට හදාගන්න පුලා මෙන්න ඉරි කැලිතුන්න කලික් කර ඊට පස්සේ මෝනෝ ස්පේස් කියන කලික්කාවනියන් ලස්සන්ට නික අර පොඩි ස්ටයිල් එකක් වගේ එකක් පෙන්න්න ඉතින් වාට මේ ටික හදාගන්න පුලා මම සිම්බල්ලන්න ඇතු ඉතින් වාට වචනය ගැහ්වා වචනය සිලට් කර අර ඉරි කැල්ලි මම කලින්කි වගේ ටික කලික් කරා ගැව්වා
යව්වා දැක්කන අරෝන එකක් මෙන්න මෙහෙම කරලා යවත්ත හැකි මේක තමයි අද කතා කරන 4වෙනි ටයිපින් රහස ඒක මේකත් අනිවැන් ට්‍රයි කරලා වනි මේ ගොඩ කටිය ට්‍රයි කරලා ඇති ඉතින් එක දන්න කටිය තින්න බොහෝදුරට ඉතින් ගොල්ල අනිවෙන් ට්‍රයි කරල බලන්න ඕක වෙන් සිතින් ඔන්න අද කතා කරන අන්තිම වටසැප් ක්‍රික් එකති මේක ටයිපින් රහසක් නෙවෙයි ඉතින් ඔයාලා දන්න ඇති ඉස්තරන සාමාන්‍යෙන් අපි ඒඩිය එකක් ප්ලේ කරාම සාමාන්‍යෙන් අඩිය එකක් ප්ලේ කරාම අපිට වටසැප් එක ඉඳං විතරයි අපිට ඒක පලේවෙන් සාමන අපි හෝම ස්ක්‍රීනක බැක්වුණා මේක සාමනෙන් අයිංගල ඉතින් ඔන්න දැන්වා වටසැප එක අප්ඩේට් කරනම් ඉතින් වාට මෙන්න මේක හම්බෙන ඉතින් වර්මන් දැම් පෙන්න්නම් මෙන්න මේ ඩිය කලිප් එක හෝම ස්ක්‍රීන් එකෙත් පලේවෙන ඉති ඔන්නම මේක දැම්ම ඔන්න අද මෙතනින් අයිම හෝම ස්ක්‍රීනකටාව වාට පේනවා ඇති මෙන්න මෙහම වටසැප් කියල කතා වෙන්න සිතිමගේ නොටිෆිකේෂන් පොඩ්ඩ මගේ වෙනස්සලා තියනෙ ඒක එම පෙන්න්නවාට නැත පේන මෙතනති මෙහෙමතය පෙන්න්න නමුත් ඒඩියෝ එක ප්ලේ වෙනවා වට පේන ඇති ඒඩියක තාම ප්ලේ වෙන පේනවානි ඉති මෙතනති මගේ නොටිකේෂන් වල පොඩිය වෙන චේන්ජ තියන ති මේක වෙනස් කරම හරි කොමත් ඒඩියක ප්ලේ න ඉතින් එකත්ම වාට කියන්න ති මේක ටයිපින් ඇද මේ තමයි අද කතා කරන අන්තිම වටසැප් අප අප්ඩේට් එකක් ඉතින් එක තම වාට කියරදා කියල දුන්නේ අනිවාර මේක ට්‍රයි කරල බලන්න ඕක පෙන් සිතින් ඔන්නවාලට අදගෙනම සුපිරිම වටසප් ටයිපින් රහස් පහක් ගැන වීඩියක් ඉතින් මේ විඩියගන අනිවල්ලයික අදදාන ඉතිමවාට අනිවාර වැදක කියල තුන අනිවාර පල්ලෙන් කමෙන්ට අදදාන යගේම සබස්ක්‍රයික් කල තියාගන වේ ශාල කිස්සර තිමගේ වැදගත් වටින වීඩියෝස් නර්බන්න යිට ඒවගේ මතකනට ම කලින්ද වපන් වීඩියට ගොඩක් වියස් ආවති එයට තැංකව ගොඩක් දෙනෙක්මගේ චාලකරද බලන හොටම එ තැංකව එහනම් තවත් මේගේම වැදගත් වීඩියක් අරගෙනක හැමෝටම පිහිල්ලන හැමෝටම සුබම සුබ දවසක් වේවා